ඇයි අපි අක්කලාගේ වීඩියෝස් බලන්න ඕනේ. එතකොට ඇත්තටම අපි මේ අර Samsung ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ. හරිද? විභව එකේ තාල කියන එක නටන්න කැමති නටන්න පුළුවන් ඕනි කෙනෙක්ට ඕපන් තැන. අපේ කැම්පස් එකේ තියෙනවා. ක්ලබ් එකක් තියෙනවා. ඒ වුණාට අපේ එකෙන් මෙහෙම අර වීඩියෝස් කරලා එහෙම ලොකුවට යන්නේ නැහැ. අක්කලා ඩාන්සින් ආර්ට් එකක් විදිහට කොහොමද නිර්වචනය කරන්නේ? නැත්නම් ආර්ට් එකක් විදිහට කොහොමද අක්කලා ඩාන්සින් කියන එක දකින්නේ? අදත් වෙනද වගේම අපි එකතුලා ඉන්නේ ආර්ට් ටොක්ස් එක්ක. ආර්ට් ටොක්ස් අලුත් එපිසෝඩ් එකකින් අලුත් වැඩක් අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ නර්තන නැත්නම් නැටුම් ගැන. ඉතින් ඒකට මම හිතනවා සුදුසුම දෙන්නෙක් තමයි අපිත් එක්ක එකතුලා ඉන්නේ. ඉස්සෙල්ලාම අඳුනගමු කවුද අපිත් එක්ක එකතුලා ඉන්නේ කියලා. මුලින්ම නිපුණි අක්කා මේ අපේ තාල නර්තන කණ්ඩායමේ අයිබෝන් නර්තන කණ්ඩායමේ ඉන්නවා. එතකොට අපිත් එක්ක එකතුලා ඉන්න තිනුරි අක්කා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ ඉගෙනුම් ලබන විද්‍යාර්ථියක්. අයිබෝන්. ඉතින් අපි කතා කරන්න යන්නේ අද මේ එපිසෝඩ් එක ඇතුලේ නර්තනය කියන්නේ මොකක්ද? ඉතිහාසය ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ නර්තනය කියන්නේ මොකක්ද? නර්තනය නව්‍යකරණය වෙලා තියෙන්නේ කොහොමද? නර්තනයත් එක්ක තාක්ෂණය එකතු වුණාම මේක අපිට යන්න පුළුවන් දුර මොකක්ද? ඒ වගේම ඒ තාක්ෂණයත් එක්ක එකතු වුණාම තියෙන ගැටලු කොහොමද විසඳගන්නේ? ඒ වගේ දේවල් අපි තම සරල සාකච්ඡාවක දී තමයි කරගෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අක්කාලා දෙන්න අපි දැකලා තියෙනවා කවර්ස් කරනවා මේ සෝෂල් මීඩියා වල. ඉතින් මේ සෝෂල් මීඩියා කවර්ස් කරද්දී පාලා මොකක් හරි අරමුණක් තියෙන පර්පස් එකක් තියෙනවා. ඉතින් ඇයි අපි අක්කලාගේ වීඩියෝස් බලන්න ඕනේ? පර්පස් එකත් පැහැදිලි කරන ගම මම කතා කරන්නද? හරි මෙහෙමයි. අපි දෙන්න ඉස්කෝලේ කාලේ ඉඳන් දන්නේ. එතකොට අපි දෙන්නට මෙහෙම කවර්ස් කරන්න කියලා අයිඩියා එකක් එන්නේ සාමාන්‍යයෙන් ගිය අවුරුද්දට කලින් අවුරුද්ද වගේ. ඒ කියන්නේ අපි දෙන්න ඔය හම්බුනාම පොඩියට නටනවා, නිකන් පොඩි වීඩියෝස් කැලි කරනවා. එතකොට ඇත්තටම අපි මේ අර Samsung ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ. හරිද? එහෙම කරලා ඊට පස්සේ ටික කාලයක් යද්දි අපි දෙන්නගේ පොඩ ඉම්ප්‍රූව් වෙද්දි කට්ටිය කියන ඔයාලා දෙන කවර්ස් කරන්නකෝ. එහෙම කියලා කරනවා. ඊට පස්සේ තමයි 2024 පටන් ගත්තේ තමයි අපි දෙන්න අර නිකන් normal page එකක් විදිහට පටන් ගන්න. එතකන් ඒත් අපි නැටුව එතකොට. ඊට පස්සේ තමයි චුට්ටක් අර පොඩි පිළිවෙලකට වගේ කරගෙන යන්නේ. අපේ නැටුම් බලන්න ඕනේ ඇයි? කියන එක. මම හරි කියන්න තියනවද? ඇයි බලන්න ඕනේ? ඒකෙදි අක්කලා කවර්ස් කරනවා. එතකොට අක්කලා වගේම තව කවර්ස් කරනවා ඉන්නවනේ. එතකොට අපි සමස්තයක් වශයෙන් අරගෙන කතා කරමු. ඒක මෙහෙමයි මල්ලි. හරිද? ඒ කියන්නේ දැන් අපි දෙන්නගේ නැටුම් එක විදිහක්. හැබැයි ඒ සින්දුවම ඒ ට්‍රැක් එකම වෙන කෙනෙක් නටනවා වෙන විදිහකට. එතකොට ඒ හැමතැනින්ම අපිට ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්න වුණත් කාගෙන් හරි තව දෙයක් බලලා ඉගෙන ගන්නවා. අපෙන් වුණත් බලලා අඩියක් හරි ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒක ඩාන්සින් කරන හැටි විතරක් නෙමෙයි. ඒ කියන්නේ නෝමල් ඉතින් අර ඩාන්සින් කියන්නේ විෂුවලි දෙයක්නේ. එතකොට කෙනෙක්ට ඒක කොහොමත් අර බලන්න කරන්න ආසයි. කියන්නේ කොහොමත් මේ අපි වුණත් නැටුමක් බලනවා නෝමලි. එතකොට අර ඒකත් එක්ක ඉතින් අර අපි හිතන්නේ දැන් එකම කලා වුණාට ඒක එක එක්කෙනා අනුව එක වෙනස් වෙනවා. කරන දේ අනුව වෙනස් වෙනවා. එතකොට ඉතින් අපි ගොඩක් කරන රිලැක්ස් වෙනවනේ. ඔව්. අපි දෙන්න මේක පටන් ගත්තේ ඒ කියන්නේ අපි දැන් යුනිවර්සිටි එකේ අපි දෙන්නම ඩාන්සින් ඉගෙන ගන්න නෑ. එතකොට ඒකත් එක්ක අර ඒ වුණාට මේක අපේ ඇඟේ තියෙන්න ඕනි කියන එකත් එක්ක අර ඇඟේ නැතුව වෙනවා. ඇඟේ තියෙනවා. ඒ වුණාට නටන්න නැතුව ඉන්න බෑ වගේ. මයික් එක. කට් කරන්න ගන්න. ඒ කට් කරන්න ගන්න. මේ මයික් එක දැස්ස. මයික් එක මේ. ඔව් උඩින් ප්ලග් කරගෙන කවන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අපි කොහොම සෝෂල් මීඩියා ගැන පස්සේ කතා කරමු. තව ටිකකින් මේ පැත්තට එමු. අර මුලින්ම ඇත්තටම අපි නටන්න අපි දෙන්නගේ හේතුව. අපි දෙන්න මෙහෙම කරන එක ගොඩක්ම අර
අර සෝෂල් මීඩියා වලට දාන එකටත් වඩා අපි දෙන්න නටන්නේ ඇත්තටම අපි දෙන්නගේ ආසාවට. ඒ කියන්නේ දැන් මගෙන් අඩියක් ටිනු ඉගෙන ගන්නවා, ටිනුගෙන් අඩියක් මං ඉගෙන ගන්නවා. එහෙම තමයි ඇත්තටම වෙන්නේ. හොරෙන් අඩි වෙනායක වීඩියෝස් පොඩ්ඩක් මොඩිෆයි කරනවා. අර එහෙම යන්නේ. එතකොට අර ඇත්තටම මේ නැටුවාම අපි දෙන්නගේම ඔළුව පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඉතින් අපි හිතුවා ඒක අපි විතරක් නැතුව ඉතින් ඇත්තටම දැන් සෑහෙන ලෝකේ දියුණුනේ. එතකොට ඉතින් අපිට පොඩ්ඩක් එළියට දුන්නේ කියලා වැරද්දක් නැහැනේ. මොකෝ එහෙම දෙන්න පුළුවන් සමාජයක අපි දැන් ඉන්නවනේ කියන එකත් එක්ක තමයි අපි දැන් නටන්නේ. එතකොට දැන් ඔය කතා කරන් ගියාම මට තේරෙන දේ මේ දැන් අපි කතා කරන්නේ දැකලා කිව්වා මේ එක එක්කෙනා එකම වීඩියෝ මේ මියුසික් ට්‍රැක් එකට එක එක විදිහට නටනවා. ඒක කලාවේ විවිධත්වය වගේ එකක් නේ. ඒතර අපි ඩාන්සින් කියන්නේ ආර්ට් එකක් කියන එකක් නේ. ඒතර ආර්ට් එකේ තියෙන ලක්ෂණයක් නේ ඔය අපිට විවිධ එක එක්කෙනාට විවිධත්වය කියන්නේ දකින්න පුළුවන්. එතකොට මේ අක්කලා ඩාන්සින් ආර්ට් එකක් විදිහට කොහොමද නිර්වචනය කරන්නේ? නැත්නම් ආර්ට් එකක් විදිහට කොහොමද අක්කලා ඩාන්සින් කියන එක දකින්නේ? ආර්ට් එකක් විදිහට කියන්නේ ඩාන්සින් කියන්නේ කොහොමද ආර්ට් එකනේ. හරිද? එතකොට ඒක එක එකනට මං හිතන්නේ ඒක දැනෙන විදිය වෙනස් නේද? ඒ කියන්නේ දැන් සමහරුන්ට ඒක නිකන් අර ඒක අර විෂුවලි ලස්සනයි. දැන් අපි දෙන්න වගේ නම් නිකන් මෙන්ටලි රිලැක්ස්. ඒ වගේම දැන් සමහරු ඩාන්සින් කියන එක භාවිතා කරනවා නේද නිකන් අර තමන්ගේ බොඩි එක ෂේප් කරගන්න. ඒ වගේ ඊටත් වඩා මේක සෑහෙන තිනු කියන්නේ අර මේ ඩාන්සින් එක්ක සයිකොලොජි එක කියලා නිකන් මේ ඩාන්සින් තෙරපි වගේ ඒවා පවා තියෙනවා. ඒක ආර්ට් එක ගත්තාම එතකොට අර ලොකු පැත්තකට ඒක යනවා. ආර්ට් එකම කියලා එක තැනකට ගේන්න අමාරුයි ඉතින් එහෙම. අර අපිට දැනෙන්නේ ඇත්තටම මේ අර අපේ ඔළුව නිවන අර අපිට හරියන දේ මේක කියන එක තමයි අපිට දැනෙන්නේ. ඕන ට්‍රැක් එකක් ඒ කියන්නේ අපි හිතමු ෆාස්ට් හරි ස්ලෝ හරි ඕන එකක් ගත්තත් අපිට නැටුවට පස්සේ අපි රිලැක්ස්. ඒ කියන්නේ එහෙනම් අපිට සැටිස්ෆයි ඒක. ඒ කියන්නේ ඒක එහෙනම් සැටිස්ෆයි. ප්‍රශ්න කියන්නේ ඔක්කොම අයින්. ඔව් ඒ කියන්නේ කලාව ඒ කියන්නේ කලාව අපි අධ්‍යයනය කරන්නේම අපේ ඔව් ඒ කියන්නේ ඒක ඇත්තටම හැඟීමක්මයි. ඒක හැඟීම. ඒ කියන්නේ අපිට දැන් වෙන දෙයක් කළා අපිට නටන එකේ සතුට ගන්න බෑ. ඒතකොට ඒක අර එක්කෙනාට දැනෙන විදිය වෙනස්. අර අපිට සම්පූර්ණයෙන් ඒක ඇත්තටම අර වෙනස්ම විදිහක් ඒක එක එක්කෙනාට එක එක විදියක්. ඒක සහක්ක දැන් මේ අපි දැන් අහලා තියෙනවනේ මේ ආර්ට් කරලා මොනවා කරන්නද වගේ කතාවක්. එහෙම කතාවක් සමාජයේ තියෙනවා. එතකොට මේ ඇත්තම කතාව බැලුවොත් අපි විභව සාහිත්‍ය විදිහට අපි කලාව පැත්තෙන් මාර ඉස්සරහට යන්න try කරන සොසයිටි එකක් නේ. එතකොට අක්කලට හිතන විදිහට මේකේ දැන් අපි ඩාන්සින් ඉගෙන ගන්න එකෙන් ළමයෙක් දවල්ට ඉගෙන ගන්න ළමයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ බලලා ඉම්ප්‍රෙස් වෙනවා. මේ ඩාන්සින් ඉගෙන ගන්න කෙනෙක්ට මේක යන්න පුළුවන් දුර නැත්තම් මේක ඉගෙන ගත්තාම යන්න පුළුවන් ශේෂ්ත්‍ර මොනවාද වගේ අයිඩියා අක්කලට තියෙනවද කොහොමද? මෙහෙමයි දුර කියන එක ඒක ඇත්තට මෙහෙමයි කියලා කියන්න බෑ. හරිද? දැන් ඇත්තට මේක මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක තමන් දෙන කමිට්මන්ට් එක සහ තමන්ගේ ප්‍රැක්ටිස් ඒකත් එක්ක ඒක තියෙන ආසාව ඒවත් එක්ක තමන්ට යන්න පුළුවන් දුර තමන්ට තීරණය කරන්න පුළුවන්. හරිද? අනිත් එක මොකක්ද? මම දැන් කතා කරේ යන්න තියෙන දුරට අමතරව දැන් ශේෂ්ත්‍ර. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් සමාජ තියෙන මතය මේකනේ. ඒ කියන්නේ නටලා මොනවද කරන්නේ? නටලා හරියනවද? අපිටත් ඔය කතාව සෑහෙන්න ඇහුණා. අපි A levels කරද්දිත් නටලා හරියනවද ළමයා? හැමදාම නටන ඉතල මොනවද හම්බෙන්නේ? ඩාන්සින් හෝල් එකේ මොනවද ඔච්චර කරන්නේ? පන්තියට එන්නේ නැද්ද? ඔන්න ඔය ටික අපි අනන්ත කියලා නැතුම් කරන්න එපා. අපි ඇත්තටම ඒක ඇත්තටම ලොකු දෙයක් තිබ්බා ඒක ඒවා. ඒ කියන්නේ කැම්පස් ඇවිල්ලා ඩාන්සින් නොකරන්න ඒ වුණාට අපිට මේක අතහැර ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඩාන්සින් කියන දේ අතහැර ගන්න බැරි වුණා කොහොම හරි මේකෙන් යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් කරන්න ඇත්තටම මේකෙන් කරන්න බැරි දෙයක්වත් නෑ හරියට බැලුවොත්. ඒ කියන්නේ මේකට හරි කමිට්මන්ට් එක දීලා මේක හරියට කරගෙන අර මේක ඇත්තටම ලොකු දෙයක් මේක වෙනුවෙන් අපි කැප කරනවා නම් අපිට අනිවාර්යෙන් දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ මේක ඒ වගේ ක්ෂේත්‍රයක්. ඒතරක් දැන් අර දැන් අපි මියුසික් ගැන කතා කරා. මියුසික් නැත්තම් පොඩ්ඩක් දන්න නිසා කතා කරන්නේ. ඒක මියුසික් එකයි ගත්තොත් අපිට තියෙන්නේ මේ ඔය විශාරද නිපුණ ඔය වගේ ලෙවල්ස් නේ අපිට මේ සංගීතය අධ්‍යයනය කරන් යන්න පුළුවන් තත්ත්වයේ විදියට. එතකොට මේ දැන් අපි මේකේ ඩාන්සින් වල මොනවද එහෙම මම නෑ ඔන්න ඉන්නවා ගන්න. සීනන ගත්තාම මල්ලි කියන්නේ අපි ඉන්දියන් පැත්තට ගියොත් ඒකේ අපිට කරන්න පුළුවන් විශාල දෙක්සන් කියන්න පුළුවන්. නිපුණ ඒ කියන්නේ මේක ඔය දැන් ගන්න මියුසික් එකේ අපි යන දුර තියෙන්නේ ඒ දුරේ යන්න අතහැරි ඩාන්සින් වල. දැන් දේශීය නර්තන කලාවක් තියෙනවා ඒත් අපිට
ජාතික ජාතික නටන නටන විභාග. ඊට පස්සේ ඔය මෙහෙම ඒ කියන්නේ එක එක level level තියෙනවා. මොනවද සංස්කෘතික දෙපාර්තමේන්තුවනේ ඒකෙන් ඔය කරන exams අරම ඒවා තියෙනවා ඒවෙන් level තියෙනවා ඒ වගේ තියෙනවා අපේ exam මේ theory exams practical exam ඔක්කොමත් එක්ක තමයි ඒවත් levels තියෙනවා ඔක්කොගෙම. ඒ කියන්නේ සම්ප්‍රදායික කියන්නේ උඩරට පහතරට සබරගමු බෙර ජනගායනා ඔය ඔක්කොටම තියෙනවා ඒවා. මෙහෙම ඉතින් දැන් අර දේශීය නර්තන සම්ප්‍රදායේදී අර ජාතික නටන විභාගෙම ගැසට් කරන්න කාලය අන්න ඒකයි. ඒ ඊට පස්සේ ඒ එක්සෑම් එකක් ලියලා රිසල්ට්ස් එන්නේ අවුරුද්දකින්. ඒ ඇවිල්ලා අවුරුදු දෙකකින් වගේ තමයි ප්‍රැක්ටිකල් එක්සෑම් එක. හරිද? ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒව නැත්තේ නෑ තියෙනවා. නැත්තේ නැහැ තියෙනවා. හැබැයි ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන වගේ ගන්නවා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්නවා නම් ඇත්තටම මෙහෙම දේවල් කරන්න යන්න වෙන. මොකද අපේ ක්වොලිෆිකේෂන්ස් අපි හදාගන්න එපා. ඒ කියන්නේ තමන් ඉස්සරහට නර්තනයෙන් වෘතියක් කරනවා නම් ඒ දේවල් කරලා තියෙන එක තමන්ට වටිනවා. හරියක දැන් මේ අපි අකල කවර්ස් කරනවානේ. ඒතර අපි ගොඩක් ඔය දකින්නේ Facebook එකේ TikTok ලයික් එකේ. කරාද page ඔව්. එකට? නැත්තම් ෆෝන් එක අරගත්තා. ලයික් කරා follow කරා. දැන් එතකොට මේ සෝෂල් මීඩියානේ පබ්ලිෂ් කරන්නේ. එතකොට මේ අක්කලා සෝෂල් මීඩියා එකේ ඉන්න ක්‍රවුඩ් එක අපිට අර ලිමිට් ගන්න බෑනේ. කවුද බලන්නේ කවුද එහෙම අපිට කියන්න බෑ. එතකොට මේ ඒ වගේ ලොකු ක්‍රවුඩ් එකක් ඉස්සරහා ෆෝන් එක ඉස්සරහා තමයි නටන්නේ. හැබැයි ක්‍රවුඩ් එක දෙනවනේ. එතකොට ක්‍රවුඩ් එකක් ඉස්සරහා නටද්දි පර්සනැලිටි එක මාර විදිහට වැදගත් කියලා හිතනවා. එන ප්‍රශ්න වෙනවා, කමෙන්ට් දාන ඒවා. එතකොට ඒ ප්‍රශ්නත් එක්ක ෆේස් කරන්න මොනිවට කොහොමද? හොඳයි දෙපසින්දු වැඩි තමයි. අපි දෙන්නගේ page එකේ මේ සාමාන්‍යයෙන් මොනවාද inbox එක බැලුවොත් මාර ලස්සන comments ඒ කියන්නේ තියෙනවා. ඉතින් අපි ගණන් ගන්න නැහැ. එතනම ඒවා ගණන් ගත්ත එක අපිට ලැබෙන දෙයක් නෑ. අපේ කවුරුත් නෙමෙයි එහෙම කියලා තියෙනෙත් අපි දන්නෙත් නෑ. ඒ කියන්නේ ඇත්තටම ඉතින් ඒකෙන් අර මිනිස්සයාගේ මානසික මට්ටමනේ. හැබැයි අගය කරන අය ගොඩක් ඔව් ගොඩාක් ඒ කියන්නේ අර මම අරම කියපු නිසා මම අර පාර්ට් එක ඉස්මතු කරේ එහෙම නෙමෙයි අර කියන්නේ සෑහෙන අය අපි දෙන්න දැන් මේකට අපිට ඉම්ප්‍රෙස් කරෙත් වෙන අය කියලා ඔයාලා මෙහෙම කරන්න කියලා. එතකොට එහෙම කරලා දැන් අපි දැන් කව එකක් දානකම් බලන් ඉන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ආයි මේ අක්කි මේකට නටන්නකෝ. අරගෙන නටන්නකෝ. එහෙම කියලා සජෙස්ට් කරන සෙට් එකක් වෙනම ඉන්නවා. ඊට පස්සේ වීඩියෝස් දැම්මම ෂෙයා කරන සෙට් එකක්. එහෙම සෙට් එකකුත් ඉන්නවා. ඒ වගේම ඉතින් අර හැම මොනසම එක වගේ නෙමෙයි කියන එක පෙන්වන්න අර වගේ නෙගටිව් දේවලුත් තියෙනවා. එතකොට දැන් මම මේ ළඟ දෙක වීඩියෝ එකක් තිබ්බා මේ ඔය අපේ වල නෑ බෑවෙන්න බා මේ ඔය සම්ප්‍රදායන් තියෙනවා කියන්නේ උඩරට පහළට යනවා ඒවට අදාළ සම්ප්‍රදායික ඇඳුම් තියෙනවා එහෙමනේ එතකොට මේ ඔය ඇඳුම් ඇඳගෙන ඔය මොකක් හරි මේ සින්දුවක නටපේකට මේ මිනිස්සු සෑහෙන බැලලා තිබ්බනේ ඔව් එතකොට මේ අක්කල්ට මොකද හිතන්නේ ඒ ගැන ඒක ගැන දුන්න කමෙන්ට්ස් එතකොට ඒක හරිද වැරදිද අක්කලගේ පැත්තෙන් අක්කල්ට හිතන විදිය කොහොමද මෙහෙමයි මෙහෙම දෙයක්ත් තියෙනවා හරිද ඕකේ පැති දෙක තුනක්ම තියෙනවා එකක් සම්ප්‍රදායන් තියෙන කඩන හරිද හැබැයි ඒක කඩන්න ඕනේ හරි විදියට අපි ඒ දේ බේස් එක අපි හරියට දන්නවා නම් ඒ කියන්නේ දන්නවා නම් මෙහෙම කැඩුවොත් හොඳයි කියලා හිතනවා නම් ඔන්න කැඩුවට ප්‍රශ්නයක් නැහැ හරිද හැබැයි ඉතින් අර තියෙන සම්ප්‍රදාය බැලුවම අපෝ දෙයියනේ මේ මොකද්ද කියලා හිතන තැනට වැටුණොත් එතන අවුලක් තියෙනවා දැන් එතකොට අර අතන්දී ආපු දේ පොඩ් ඒ කියන්නේ එහෙම දේවල්නේ. එතකොට අර අපිට උනත් දැක්කහම දෙයියනේ මේ මොකද්ද මේ වෙලා තියෙන කියන හැඟීම එනවනේ. අන්න එහෙම දෙන්න නැතුව මම මේක කරලා තියෙන වෙනස් විදිහකට. මෙන්න මෙතන බලන්නකො මෙතන ලස්සනයිනේ. අර ඒ වගේ තැනකට එන්න පුළුවන් නම් අන්න එතනදී මම කියන්නේ සම්ප්‍රදාය කැඩුවට කමක් නැහැ. එහෙම කරන ඕන තරම් කට්ටිය ඉන්නවනේ. මොකද සම්ප්‍රදාය කඩන්න නැතුව අපිට ට්‍රෙන්ඩ් එකකට කොහොමවත් යන්නත් බෑ. එතකොට අක්කලා කියන්නේ දැන් අර අපි ඇත්තම කතාව බැලුවොත් ඒ කියන්නේ අපි සම්ප්‍රදායක් ඉගෙන ගන්න නැතුව අපිට ඔය වගේ දෙයක් කරන්න බෑ. ඒ කතාව ඉගෙන ගන්න දේ ඒක ඉගෙන ගන්න දේ අපිට නැති වෙන්නේ වෙනස් කරනවද නැත්නම් කොතනින්ද වෙනස් කරන්න අපි දැනගෙන කරන්න අපි දැනගෙන ඉන්නේ මොකද්ද මුල කියලා. මෙතන මේක තියෙන නිසා තමයි අපිට මේක කඩන්න පුළුවන් කියන එක. අපි මේ දේ ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා අපිට යම් දෙයක් කරන්න පුළුවන් කියන එක තියෙනවා. දැන් අපි නටද්දී වුණත් මේ සමහර වෙලාවට අඩි සමහර ඒවා වෙනස් කරනවා. වෙනස් කරන්නේ මේ අවුලක් නැතුව ඇති කියලා අපි දෙන්නම කතා කරලා එහෙම කරලා තමයි අඩියක් වුණත් පොඩ්ඩක් වෙනස් කරන්නේ. ඒ කියන්නේ අර චුට්ටක් අපිට උනත් බයක් තියෙනවා මේක මොන වගේ මේකට ප්‍රතිචාරයක් හම්බෙයිද අනික ඔය වගේ ඇඳුම් ගැන සෑහෙන්න හිතන්නේ නටද්දී. ඒ කියන්නේ අනික අපි කොහොමත් ගෑනු ළමයි අර ඒවත් එක්ක කියන්නේ සුදුසු ඇඳුමක් අඳින එක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ සින්දුවට සහ ට්‍රැක් එකට ගැලපෙන ඇඳුමක් අඳින එක අවුලක් නෑ. ඉතින් අර පොඩි ඒ වගේ පොඩි දේවල් ටිකක් කොහොමත් හිතනවා අපි. නැත්නම් ඔහේ වීඩියෝ කළා ඔහේ අප්ලෝඩ් කළා එහෙම කරන්නේ නෑ. කන්ටෙන්ට් එකක් දානවනේ ඒක අර තමන් දාන දේ ගැන හරියට දැනගෙන අප්ලෝඩ් කරන එක වැදගත්. එතකොට අර එළියෙන් එන
ප්‍රශ්න ඒවා එතකොට අඩු ලිමිට් වෙනවා. නැති වෙන්නේ නැහැ. නැත්තේ නැහැ. අඩු වෙනවා. එතකොට අපි සම්ප්‍රදායන් ගැන පොඩ්ඩක් කතා කරන්නේ. ඔව්. එතකොට දැන් ශ්‍රී ලංකාව ඇතුලේ ගත්තොත් අපිට උඩරට පහතරට වගේ සම්ප්‍රදායන් තියෙනවා ළමයි ටිකන. එතකොට අපි දෙමළ ළමයි ගැන හිතුවොත් එයාලා තියෙනවා භරතනාට්‍යම් වගේ සෑහෙන එයාලා තියෙනවා. එතකොට මේ නැටුම් කියන්නේ මාර ලොකු ඒරියා එකක් නේ. ඒතර අපි තනියෙන් ඉගෙන ගන්න බැරි තරම් ඒරියා එකක් තියෙනවා එතන. එතන අපි ඉන්දියාව පැත්තට වෙලොත් වෙනම ඩාන්ස් ස්ටයිල්ස් තියෙනවා. එතකොට වෙස්ටර්න් පැත්තට හිප් හොප් වගේ ඩාන්ස් බැලේ කොච්චර තියෙනවද ඉතින්. ඒක වෙනම ඒ කියන්නේ වෙනම වර්ල්ඩ් එකක් වගේ තමයි ඒකත්. හරියට බැලුවොත්. අකල පොඩියට මේ ගැන මේක විහිදීම ගැන පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන් නේද? කොහොමද විහිදීම කියන්නේ ඉතින් තියෙනවා. දැන් ලංකාවේ නම් ගත්තොත් හැබැයි ලංකාවේ ගොඩක් දේවල් කියන්නේ දැන් බැලේ ගත්තත් ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් ආයතන තියෙනවා. උඩරට පහතරට සබරගම් කොහොමද තියෙනවා. ආයි ಭಾರತ කතක් දැන් ඇති වෙන්න දින ඕන තරම් එකවෙනි තියෙන ඉගෙන ගන්න. ඒ වගේම සල්සා ලැටින් ඔව් ඒවා දැන් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ගොඩක් දැන් යුරෝපීය දේවල් නර්තනාංග ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා තියෙන්නේ තාම ලංකාවේ දේවල් ඔක්කොට පිටට ගිහින් ඒ කියන්නේ දැන් අපි යාලගේ දේවල් ග්‍රහණය කරගන්න තරමටම අපේ දේවල් ග්‍රහණය කරගත්ත නැති දේවල් තියෙනවා. දැන් අපේ ළමයි ඔය සංගීත මොනවද නිපුන් ආරම්භය කරන් ඉන්දියාව ගිහින් ඉන්නවානේ. දැන් ඒ වගේ අපේ උඩරට වලට තාම තැනක් හැදිලා නැහැ නේ. ඒ කියන්නේ එහෙම උඩර ලංකාවට ඇවිල්ලා මාස දෙක තුනක් ලංකාවේ නැවතිලා ඉඳලා උඩරට ඉගෙන ගන්නවා කියන තැනට තාම එහෙම දෙයක් ඇවිල්ලා නැහැ. ඉන්දියාවෙලුත් එහෙම ළමයි ගිහිල්ලා ඉගෙනගෙන නැවතිලා අපේ යාළුවෝ ඉන්නවා ඉන්දියාව ගිහිල්ලා අවුරුදු 2ක් 3ක් ඉඳලා නිපුන් කරලා ඒ ගුරුජීලා ගාව ඉඳලා ඉගෙනගෙන එන අය මෙයාලගේ ටීචර්ත් එහෙමනේ. මේ ටීචර්ත් එහෙමයි. එයාත් ඉගෙනගෙන එහෙ ඩිග්‍රී කරලා තමයි ලංකාවට එලා ලංකාවේ ගන්නවා. එතකොට අපි ඒ ඉගෙන ගන්න ඉන්දියන් සම්ප්‍රදාය නැත්නම් ලංකාවේ සම්ප්‍රදායක් නෙමෙයි. අර ලෝකෙ ඉස්සරහට යනවා නටුනුත් ඉස්සරහට යනවා අලුත් දේවල් එකතු වෙනවා. ඉතින් මේ දැන් අලුත් සම්ප්‍රදායන් කියනවනේ මේ සෝෂල් මීඩියා හරහා මේ අපි දැකලා තියෙනවා. මොනවගේ සම්ප්‍රදායන් කියන්නේ? දැන් හිතන්න මේ එක ට්‍රෙන්ඩ්. ඒ කියන්නේ දැන් හිතන්න අපි දැකලා තියෙනවා රෙස්ටෝරන්ට් ඉස්සරහ නටනවා. අමුතුම වෙනාසෙන් එතකොට මෙතන දෙන්න ගෙට තේරෙනවනේ දෙවින්ගේ දැඩනේ ආපු ගමන් මේ දෙකක් එල්ලුවා අපි හෙල්ලෙන්න බෑ උතන ඉන්න අර කියන දන්නේ තමයි මේ ගැටගාලා තියෙන්නේ අක්කල්ට මොකද හිතෙන්නේ දැන් ඔය ඒ වගේ සම්ප්‍රදායන් එනවා සාම අපි දැකලා තියෙනවා ඒක මියුසික් වීඩියෝ වලටත් මේ ඔය ඩාන්ස් වයිරල් යනවා තියෙනවා සම්ප්‍රදාය මොකද්ද කවන්නේ ට්‍රෙන්ඩ් එකක් නම් වයිරල් ගිහින් තියෙනවා නම් ඒක ඕනම දෙයකට ඇප්ලයි කරගන්න තත්ත්වෙකුත් අපිට ඒකද දකින්න පුළුවන් ඒ අරකම තමයි අර මම කිව්වේ මේක මිනිස්සුන්ට දැනෙන්න දැන් ඒ ස්ටෙප්ස් ටික උනත් දැන් ඔයා කියන්නේ යන්නේ අරකනේ මොකද්ද අපේ පියත්ගේ සීදේවි නම ඒ ස්ටෙප්ස් ටික උනත් කට්ටියට ඩක් ගාලා අල්ල ගන්න ලේසි සහ ඒ ටික හරිම කියුට් අර ඒවත් එක්ක අර ඒකත් එක්ක ඩක් ගාලා මිනිස්සු එකට ඇදෙනවා නේද? ඒ කියන්නේ අර ඕනි කෙනෙක් try කරලා බලන්න ඉතනනේ. ඒක අර දැක්කනේ කොච්චර කී දෙනෙක් ඒක නටලා තිබ්බද කොච්චරද? ඒක ඉතින් ඇත්තටම මේක හදපු මිනිස්සයාගේ දක්ෂතාවයක් තමයි ඉතින් ඒක. එච්චර දෙයක් ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම ඒ කියන්නේ ඒ කියන්නේ හොඳ විදිහට නරක විදිහට කොහොම ගත්තත් දැන් අමුගඩොම ගත්තත් ඒක ඇත්තටම නෙගටිව් පැත්තෙන් ගිය දෙයක් නේ. අර ඒ දෙක කොහොම පොසිටිව් නෙගටිව් කොහොම ගත්තත් ඒක ඉතින් අර ඒක ක්‍රියේටර් කෙනෙක්ට පොසිටිව් නේ. ඒක තමයි. මියුසික් වීඩියෝ එකට ඇප්ලයි කරගන්න තරම් ඒක තවත් කෙනෙක් අර ස්ටෙප් එක උනත් අර අමුකොඩුම්ගේ ස්ටෙප් එක උනත් මේ සෑහෙන කට්ටිය භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඒක තමයි. අර මිනිස්සුන්ට ඕනේ අර දැනෙන දේ සහ ට්‍රෙන්ඩ් එක. ඒක තමයි ආර්ටික් කියන්නේ. ඒක තමයි ඉතින් ඔතනදී වෙන්නේ. මම කියවන වැඩි නේද? ඒක පොඩ්ඩක් කතා කරනවා. මම කතා කරනවා මම නෙවෙයි ඉතින් මම කියවන්නේ. මම ඇත්තෙන් බයින්නා. මම තුන්පාරක් විතර වගේ හිතුණා. මොකද වීඩියෝ එකේ මම විතරක් කතා කරනවා. අක්ක කතා කරලා අක්ක කතා නැහැ. අහන් ඉන්න ඉතින්. අනිත් වෙලාවට මෙහෙම නෑ. දැන් මේ මොරබට වෙතන. මොනවා කියවිද දැන් මේකෙන් ප්‍රශ්නේ. හරි අක්කේ දැන් මේ ඔය ටික තමයි දැන් කතාවෙන් යද්දී අපිට දකින්න පුළුවන් දේවල් තියෙනවා සෝෂල් මීඩියා හරිය. ඒතකොට අපිට මේකේ ශේෂ්ත්‍රය ගැන පැහැදිලි අයිඩියක් ආව කතා කරලා සෝෂල් මීඩියා පැත්තෙන් කතා කරා. ඒතකොට මේ දැන් අපි විභවත් එක්ක මේක කරගෙන වැඩක් තියෙනවානේ. හරි මාසාවෙන් කරගෙන වැඩක්. ඒතකොට
අක්කට මොකද්ද කියන්නේ මේ විභවත් එක්ක එකතු වෙලා මේ තාල නර්තන කණ්ඩායමත් එක්ක වැඩ කරද්දී අක්ක ෆස්ට් ඉයර්ස් හරි ඔහම ජොයින් වෙන්න ඇතිනේ. ෆස්ට් ඒ කියන්නේ විභවට ජොයින් වුණා අපි ඒ කියන්නේ මේ ඕපන් ඩේ එක ගන්න එකත් එක තමයි තාලාවේ අපි. හරිද? තාලේ කියන්නේ අමේෂයි තමයි කිව්වේ මොකද කියන්නේ මෙහෙම දෙයක් පටන් ගමුද වගේ අයිඩියා එක ඔළුවට දැම්මා. ඊට පස්සේ එතනින් එහෙම ඊපස්සේ නමක් හිතලා තාලේ කියලා නමක් ආවා. ඊට පස්සේ ගෲප් එකට වඩා හොගා ළමයි ඇඩ් වෙනවා. දැනත් තියෙනවා දැන් 150කට වඩා ඉන්නවා ගෲප් එකේ ළමයි. ඒ කියන්නේ අර ඒකත් එක්ක නිකන් අර කැම්පස් එක ඇතුලේ ඩාන්සින් කියලා වෙනම බෑන්ඩ් එකක් වගේ දැනකට ආව තාලේක. ඒ කියන්නේ විභව නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට අක්කට දැන් මේකට දැන් අපි යුනිවර්සිටි එකේ ඉන්නවනේ මේ ඔකට ඉන්ට්‍රස්ට් ආයි ඩාන්සින් වලට කැමති අය. එතකොට අක්කට මොකද්ද කියන්න තියෙන්නේ ඔය වගේ ළමයින්ට මේ? ඒක තමයි මම කියන්නේ තාල පැත්තෙන් මම කියන්නේ විභව එකේ තාල කියන එක නටන්න කැමති නටන්න පුළුවන් ඕනි කෙනෙක්ට ඕපන් තැන. ඒ කියන්නේ ඔයා ෆස්ට් ඉයර් වුණත් සෙකන්ඩ් ඉයර් වුණත් තර්ඩ් ඉයර් වුණත් ෆෝර්ත් ඉයර් වුණත් කවුරු වුණත් ඔයා නටන්න ආසයි නම් ඔයාලා නටන්න ඕන නම් ඔයා නටන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපි කිසිම ભેදයක් මොනවත්ම නැහැ. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට කියන්නේ අර මගේ ටැග් ලයින් එක කියන්නේ නටන්න බැරුණත් කම නැහැ. ඔයා එනම නටලා ගන්න. ආන්නේ ඒව තමයි මම කියන්නේ. ඇත්තට මේක අපි කළා. අපි දැන් අපි සම්ද්වෙනි වලේ ෂෝ එක වෙලාවෙ එහෙම ළමයි අපේ ඩාන්සින් ළමයි මම කියන්නේ 25ක් විතර නේ මල්ලි. 25ක් විතර ඉඳලා ඩාන්සින් ළමයි. ඉතින් ඒ හැමෝම ඒ කියන්නේ අර මාරම සතුටකින් අනික මෙතෙන්ට අපි කාටවත් බල කරලා ඔයා එන්නම නටන්න. ඔයා නටන්න එන්න ඕනි කියලා ගෙන්නන්නේ නැහැ. හැමෝම අපි එන්න දක් අපි මෙහෙම කරමුද අනිත් එක මෙතන මේ හැමෝගෙම අපි අයිඩියාස් අහනවා මෙහෙම දෙයක් කරමුද කියන එක අර ඒවත් එක්ක ළමයි කියන්නේ මං කියන්නේ දැන් අපේ විද්‍යාර්ථීයෝ එයාලා මෙතන හරි නිදහස් විදියට ඉන්න දනවා එතකොට ඒකත් එක්ක මට කියන්න තියෙන්නේ ඔයා නටන්න ඇත්තටම යුනිවර්සිටි එකට ඔයා නටන්න ආසයි නම් ඔයාට නටන්න පුළුවන් හොඳම දැනක් තමයි මෙතන නටන්න පුළුවන් ඒ කියන්නේ ට්‍රැඩිෂනල්ද ෆ්‍රී ස්ටයිල්ද එහෙම නැත්නම් ඉන්දියන් ඩාන්සින්ද ඕනි දෙයකට ඔයාට ඒ කියන්නේ මම දන්නේ ඒක ඇත්තටම තමන්ගේ හිතෙන්ම තමන්ගේ කැමැත්තෙන් ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඇවිල්ලා ඔයාලට හිතේ නිදහසේ නටන කරලා ඒ සතුට අරගෙන යන්න පුළුවන්. නටනවා කියන එකේ සතුට ගන්න පුළුවන්. ඒ කියන්නේ නඩිපුණ ඉන්නවනම් කොහොමද සතුට ගන්න පුළුවන්? මට වෙන වෙලේම හිතනවා. ඒ කියන්නේ මං කියන්නේ නැටුම් කියන්නේ ෆීලිං එකක් කියලා. එතකොට තමනුත් විඳලා අනිත් අයටත් වින්දනයක් දෙන දෙයක් නේ. කතා කරපුවා. හරිද? ඒ කියන්නේ තමන් විඳලා සහ බලන කෙනාට වින්දනයක් දෙන දෙයක්. එතකොට ඒ දේ මෙතනත් එක්ක මම සෑහෙන කළා. තාලයකට එක්ක එකතු වෙලා තාලයක පටන් අරගෙන අපි මෙච්චර දුරක් ඇවිල්ලා කළා. ඉතින් මට කියන්න තියෙන්නේ නටන්න කැමති නම් එන්න. නටමු අපි. තාලත් එක්ක එකතු වෙන්න. එතකොට දැන් නිකුණි අක්කා එක්ක ඉඳලම කිනුයි අක්කා දන්නවනේ විභව එකේ තාල මේ අපේ පටන් දවස් නම් දන්නවා. ඩාන්සින් ගෲප් එක ගැන. එතකොට අක්කලා කොහොමද මේක දකින්නේ යුනිවර්සිටි එකකින් පිට ඉන්න කට්ටියට? ඇත්තටම ඒ කියන්නේ මම මුලින්ම එයාට කිව්වේ නියම වැඩක්. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ තියෙනවා ක්ලබ් එකක් තියෙනවා. ඒ වුණාට අපේ එකෙන් මෙහෙම අර වීඩියෝස් කරලා එහෙම ලොකුවට යන්නේ නැහැ. ඒකට මම එයාට කියන්නේ ඒක මරු වැඩක්. මේ ලස් වීඩියෝස් ටික ඒ කියන්නේ ස්ටෙප් ඒ කියන්නේ නටන්න බැරි ළමයෙක් වුණත් අල්ලගන්න පුළුවන් ස්ටෙප්ස් ටික අයිනවා. ඒ කියන්නේ දැන් අපි දවස් අවා වෙන්න. ඒ කියන්නේ දවස් 4ක් 5ක් ප්‍රැක්ටිස් කරන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ලොකු කවර්ස් කියලා කියන්නේ විනාඩි 3ක වගේ කවර් එකක් කරද්දි. එහෙම නැතුව අපි නිකන් සමහර කවර්ස් තියෙනවා තප්පර 30 40 පොඩි කෑලි. අන්න ඒ කෑලි අපි එදා. ඒ කියන්නේ එදා 2:00 විතර සෙට් එක ගාවට සෙට් වුණා. ඔන්න ස්ටෙප්ස් ටික කළා. ඊට පස්සේ කාව හරි ගෙන්නගෙන වීඩියෝ එක කරගෙන දාන ඒවා තමයි තියෙන්නේ. අපේ ඇත්තටම වෛරල් ගියත් ඒවා. අපි අර කෙල්ල එක එහෙම වෛරල් ගියේ එහෙම අන්තිමට මේ ගත්ත ඒවා. අර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දවස් 4ක් 5ක් මේ ප්‍රැක්ටිස් කරන්නේ සාමාන්‍යයෙන් අර ටිකක් විනාඩි 2 3ක ටිකක් ලොකු වීඩියෝ එකක් කරලා තමයි එහෙම ප්‍රැක්ටිස් කරන්නේ. අර එහෙම ලොකුවට ප්‍රැක්ටිස් කරගෙන එහෙමත් නැහැ. හැබැයි එන කට්ටිය ඇවිල්ලා අර ආතල් එකේ නටලා කරලා එහෙම කරලා යනවා ඉතින්. මම පොඩි අදහසක් දාන කාලයකට සතියට එක දවසක් හරි මාසෙට එක දවසක් හරි සෙෂන් එකක් දාලා ඒ කියන්නේ පැය දෙකක වගේ සෙෂන් එකක් දාලා මොනවම හරි කියන්නේ උඩරට පහතරට සපරගම හරි මොනවම හරි ටිකක් වෑයල කරලා දෙන්න වැඩි ලේසියි මට කියන්නේ ඒ වගේ ඒවා ඔච්චර අදහස් දෙන්නකන් මම දෙන්නම් කරනවා අපි පාලේ නෑ ඔයා ඉන්නවනේ ඔයා ඉන්න දැන් මම ඉගෙන ගන්නත් ඕනේ මේකට ඒ ප්‍රශ්න ඉගෙන ගන්න නෑ නේ වෙන වැඩනේ ගොඩක් කරන්නේ ඇකඩමික් නෑතරම කියන්න බෑ ඇකඩමික් නෑනේ නෑ ඇත්තටම මොකක් හරි නෑ ඇත්තටම මම කියන්නේ මාසෙට හරි දවසක් අපි අලුත් අයලා එකතු කරගෙන නෑ ඇත්තටම කියන්නේ
එතකොට ඔයගොල්ලෝ මාසෙට එක සැරයක් හරි වීඩියෝ එකක් දාන්න. සීරියස් කියනවා. හරි හරි මම ඉලුවට ගත්ත බෑ ඉතින්. සීරියස් කියන්නේ. හරි ඉතින් මේ අපි නර්තනය කියන්නේ මොකක්ද? ඒතකොට නර්තනය යන්න පුළුවන් තුර ළමෙක්ට අවුත් ඉගෙන ගන්නවා නම් එතකොට නව්‍යකරණයත් එක්ක තාක්ෂණයත් එක්ක කොහොමද නර්තන ඉස්සරහට වෙලා තියෙන්නේ සහ සම්ප්‍රදායන් කොහොමද වෙනස් වෙන්නේ ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන අපි මම හිතනවා වැදගත් සාකච්ඡාවක් වෙන්නද කියලා. මේ කියන්නේ ඔව් වැදගත්. ඒ කියන්නේ ඒක ගන්න කෙනා අනුව ඒක ඔව් ඩිපෙන්ඩ් වෙනවා. ඔව් හරි ෆ්‍රීලි සාකච්ඡා ගියා. ඉතින් මේ බොහොම ස්තුතියක් මේ අපිත් එක්ක එකතු වුණාට විශේෂයෙන් කිව්වක් කර. ඔව් මේ දුර හතර ගෙවාගෙන හරි අමාරුවෙන් මේක එන්න ගත්තේ. ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩි කිව්ව ගමන් නිපුණයක් මත් ඕකේ කවදාගෙන මම කියලා අහලා. එයාට ඕන වෙන මේකට ඕකේ. ඒ කියන්නේ ඒක අහන කෙනා සහ මෙතන විභව නිසා. ඒක මම දන්නවා කොහොමද විභවයකට ආදරේ කියලා. ඒවා කියන්නේ නැහැ ඉතින්. හරවත් සාකච්ඡාවක් ගියගෙන හිතනවා. ඉතින් මේ ආයෙත් අපි හම් වෙන බලාපොරොත්තුෙන් අද සමු ගන්නවා. අයිපුවා. අයම්